වෙල්ඩර්ස් කොහොමද ඔයාලට අද ගෙනත් තියෙනවා ස්ටැන්ලස් ස්ටිල් කොහොමද ස්ටැන්ලස් ස්ටිල් අපි අඳුරගන්නේ මොන විදිහටද ස්ටැන්ලස් ස්ටිල් එන්නේ මොන වගේ ප්ලේට් වර්ග දෙන්න නිසා මොනවටද භාවිතා කරන්න කියන එක බලමු සහ මේක ආර්ට් වෙල්ඩින් කරනවා නම් මොන වගේ රොඩ් වලින්ද ඔයාලා මේක වෙල්ඩ් කරන්න ඕනේ කියන එක අද චාට් එකෙන් කියලා දෙනවා එන්න චාට් එකට මෙතන තියෙනවා ඉස්සරලාම ලියලා මේකේ ප්ලේට් වර්ග හතරක් වෙනවා මේ ප්ලේට් වර්ග සාමාන්‍ය භාවිතයේ තියෙන අපේ ඉන්ඩස්ට්‍රියල් වර්ක් වලදී භාවිතා කරන ඒවා. ඒතර මම කියලා දෙන්නම් මේකේ කොහොමද වෙනස්කම තියෙන්නේ මේකේ කාබන් කොහොමද තියෙන්නේ මේ කියන ඒවාත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. මේකේ මුලින්ම තියෙනවා 304 304L 316 316L කියලා. එතකොට මේ කියන හතර කොහොමද වෙනස් වෙන්නේ මේ කියන හතරේ මොනවද වෙනස් වෙන්නේ කියන එක අපි බලමු. ඉස්සරලාම මේ වගේ තියෙන අන්තර්ගතය අපි ටිකක් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ 304 කියන එක කොහොමද මේ සුදු යකඩ කියන එක එහෙම නැත්නම් ස්ටැන්ලස් ස්ටිල් වල තියෙන ක්‍රෝමියම් මුල් කරගෙන. ඒතර මේ ක්‍රෝමියම් කියන එක 10%ක් 18ක් 120ක් අතර තියෙනවා මේ 304 කියන එකේ. නිකල් කියන එක 108ක් 110ක් අතර තියෙනවා. මේ කාබන් කියන percentage එක වැදගත්. කාබන් තියෙන්නේ 0.08යි. ඒතකොට මේ කාබන් වලින් වෙනස්කම් කීපයක් වෙනවා මම මේක ඉදිරියේදී පැහැදිලි කරන්නම්. එතකොට සාමාන්‍යයෙන් මේ 304 කියන එක භාවිතා කරනවා අපි ඔය සිංක් එතකොට සාමාන්‍ය හෑන්ඩ් රේලින් එතකොට කිචන් වල තියෙන මේ අයිටම් ඒ වගේ දේවල් හදන්න අපි මේ 304 කියන මේ ෂීට් වර්ගය යොදා ගන්න. එහෙම නැත්නම් 304 කියන ස්ටැන්ලස් ස්ටිල් අපි යොදා ගන්න. ගොඩක් කිචන් වල සිංක් අනම්මනම් ඒ වගේ තියෙන සාමාන්‍ය උපකරණ හදන්න තමයි අපි මේ 304 කියන ෂීට් එක යොදාගන්නේ. 304 කියන ස්ටැන්ලස් ස්ටිල් එක යොදාගන්නේ. නමුත් එයාගේ කාබන් percentage එක ටිකක් අනිත් ඒවාට වැඩිය වැඩි. ඇයි 0.08ක් තියෙනවා. මම කියන්නම් මේ කාබන් percentage එකේදී මේ ආර්ට් වෙල්ඩින් කරනකොට මොකද්ද ඇති වෙන්න පුළුවන් දෝෂයක් තියෙනවා. ඒකත් මම පැහැදිලි කරනවා. ඊට පස්සේ 304L කියලා එකක් තියෙනවා. මේ 304L කියන්නේ මේ වගේම ක්‍රෝමියම් percentage එකත් එකමයි. ඒ කියන්නේ යාගේ 18ට 30ක් අතර තියෙනවා. නිකල් කියන එකක් තියෙනවා 8ත් 12ත් අතර තියෙනවා. මෙයාගේ 10යි මෙයාගේ සාමාන්‍ය 8ත් 12ත් අතර නිකල් තියෙනවා. මෙයාගේ කාබන් percentage එක අඩුයි. මෙයාගේ කාබන් percentage එක තියෙන්නේ 0.03යි. ඒතකොට උඩ එකේ තිබුණා 0.08ක්. මෙයාගේ 0.03ක් විතරයි මෙයාගේ කාබන් තියෙන්නේ. ඒතකොට මෙයා low carbon මේ ස්ටැන්ලස් ස්ටිල් එක. ඒ කියන්නේ low carbon සුදු යකඩ ෂීට් එකක්. ඒතකොට ඒක අපි අඳුරගන්නේ මෙතන මේ 304යි L අකුර තියෙනවා නම් මේක හැමතිස්සෙම low carbon ෂීට් එකක්. එහෙම නැත්නම් low carbon ස්ටැන්ලස් ස්ටිල්. එහෙම නැත්නම් low carbon සුදු යකඩ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. low carbon වෙනකොට මොකද්ද තියෙන වාසිය? මොකද්ද අපිට මේ low carbon ඇයි අපි යොදාගන්නේ? low carbon සාමාන්‍යයෙන් මේ 304ට වඩා 304L කියන ෂීට් එක මිලියන් ටිකක් වැඩි. ඒකට හේතුව මෙයා යොදා ගන්නවා සාමාන්‍යයෙන් මේ 304L කියන එක. මෙයාගේලුත් මේ කියන දේවල්ම හදන්න පුළුවන්. නමුත් මෙයා යොදා ගන්නවා ප්‍රෙෂර් වෙසල් වලට, පයිප්ලයින් වලට, එතකොට මේ පාම්සික එක එක උපකරණ හදන්න ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් මෙයා යොදා ගන්නවා මේ 304L කියන එක. මෙයාගේ මේ උඩ තියෙන එක්කෙනාගේ වෙනස තියෙන්නේ මේ දෙන්නගේ කාබන් percentage එකේ අඩු වැඩියක් තියෙනවා. මෙයාගේ කාබන් percentage එක 0.8ක් තියෙනවා. මෙයාගේ කාබන් percentage එක 0.3යි තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය වෙල්ඩ් එකක් කරනකොට දැන් මේ රොඩ් එකක් කියලා හිතන්න. එතකොට මේ රොඩ් එකකින් අපි මේ උඩ එක වෙල්ඩින් කරනකොට මේ ක්‍රෝමියම් සහ මේ අපි වෙල්ඩින් කරන තැන ඇති වෙන මේ හීට් එකත් එක්ක මේ ක්‍රෝමියම් ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියා කරාට පස්සේ සාමාන්‍යයෙන් මෙතන හැදෙනවා අපිට ක්‍රෝමියම් කාබයිඩ් කියලා එකක් හැදෙනවා. මේ ක්‍රෝමියම් කාබයිඩ් කියන එක හැදුනට පස්සේ මෙතන විකාදනය වෙන්න බලනවා. එහෙම නැත්නම් අපි කියනවා කොරෝෂන් වෙනවා කියලා. එහෙම වුණාට පස්සේ මේක සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති මේ 304 කියන මේ ෂීට් එකේ විතරක් ඔයාලා වෙල්ඩින් එකක් ගහලා ඒ වගේ දේවල් කරාට පස්සේ ඒ වෙල්ඩින් එක ගාවින් එක්ක ක්‍රැක් වෙන්න ඉඩ කඩ නැත්නම් එක්ක මලකඩ වගේ එන්න තියෙන ඉඩ කඩ බොහෝ සෙයින් වැඩි. මොකද ඒකේ කාබන් percentage එක වැඩි නිසා. කාබන් percentage එක අඩු එකකින් අපි මේ වැඩේ කරොත් එහෙම වෙන්න තියෙන ඉඩ කඩ බොහෝ සෙයින් අඩු වෙනවා සහ හොඳ ගුණාත්මක තත්වයකට ගන්න පුළුවන්. එතකොට මේ කියන දෙකේ මිල ගණන් ගත්තත් මිල ගණනුත් වෙනස් වෙනවා සහ මේ වගේ හදන දේවල් විවිධාකාර විදිහට වෙනස් වෙනවා. එතකොට මේ යට තියෙන එක එහෙම නැත්නම් මේ 304L කියන එක අපි ගන්න හැමතිස්සෙම ප්‍රෙෂර් වෙසල් පයිප්ලයින් ඒ වගේ සාමාන්‍ය මේ පයිප්ලයින් ඒ වගේ දේවල් වලට අපි මේ 304L කියන එක භාවිතා කරනවා. ඊට අමතරව ඊළඟට තියෙනවා මේ 316 කියන එකේ තියෙනවා ඒත් ක්‍රෝමියම් තියෙනවා. මෙයාගේ 16ක් 18ක් අතර නිකල් තියෙනවා 14ක්. මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙයාගේ මේ මොලිබ්ඩිනම් කියන තවත් දෙයක් තියෙනවා. මේ මොලිබ්ඩිනම් තියෙනවා. එයාගේ 102ක් 103ක් අතර ප්‍රමාණයක් තියෙනවා. එයාගේ කාබන් percentage එක 0.8ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා 316L කියලා. මේ 316L කියන එකෙත් මේ විදිහමයි කාබන් මේ ක්‍රෝමියම් percentage එක 118ක් 20ක් අතර, නිකල් 10ක් 14ක් අතර, මොලිබ්ඩිනම් තියෙනවා ඒත් 102ක් 103ක් අතර. මේකෙත් කාබන් percentage එක උඩකට සමානව අඩුයි. ඒකේ තියෙන්නේ 0.03යි. එතකොට මේ 316L කියන එකේදී වෙනස් වෙන්නේ මේ කාබන් percentage එක මේ L අකුරෙන් කියවෙන්නේ හැමතිස්සෙම කාබන් percentage එක අඩුයි කියන එක. ඒතකොට කාබන් percentage එක අඩු වෙනවා කියන්නේ අර මම කලින් කිව්වා වගේ
වෙල්ඩින් එකක් වෙල්ඩින් එකක් කරාට පස්සේ කොරෝෂන් වෙන්න තියෙන ගතිය ගොඩාක්ම අඩු වෙලා යනවා. කාබන් අඩු වෙන්න මේ දෙන්න ප්‍රතික්‍රියා කරන එක වලකිනවා. ප්‍රතික්‍රියා කරන්නේ කවුද? ක්‍රෝමියම් සහ මේ අපි වෙල්ඩ් එක කරන තැන තියෙන කාබන් ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ක්‍රෝමියම් කාබයිඩ් කියලා එකක්. ඒ හැදුනට පස්සේ එතන සම්පූර්ණ වෙල්ඩ් එකක් ක්‍රැක් වෙන්න පුළුවන්. වෙල්ඩ් එක නැත්තම් කොරෝෂන් වෙන්න පුළුවන්. අපි කියන විකාදනයට ලක් වෙනවා කියලා. ඒ විදිහට වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා ජොබ් එකකට තෝරගන්නවා නම් ඔයාගේ ජොබ් එක මොන වගේද කියන එක ගැන ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් ඔයා සාමාන්‍යයෙන් මේ ලෝ කාබන් කියන එක යොදා ගන්න මට්ටමට ලෝ කාබන් එක යොදා ගන්න තරමට ඔයාට දෝෂ අඩු කරගන්න පුළුවන්. සහ මේ කියන දේවල් යොදා නොගන්නවා කියන එක නෙමෙයි. මේ කියන දේවල් භාවිතයේ තියෙනවා. නමුත් වැඩිපුරම භාවිතයේ තියෙන්නේ ප්‍රසිද්ධම මේ 304යි L සහ 316යි L කියන. ඒ කියන්නේ කාබන් පර්සන්ටේජ් එක අඩු එකක් තමයි අපි නිතරම යොදා ගන්න. ඒතකොට මේ කාබන් පර්සන්ටේජ් එක අඩු වෙන මොනවටද භාවිතා කරන්නේ? මේවා භාවිතා කරනවා රියැක්ටර් විෂල් වලට භාවිතා කරනවා. එතකොට CO ට එහෙම නැත්නම් මේ 316 කියන මේ 316 කියන එකයි මේ 304 කියන එකයි වෙනස් වෙන්නේ. මේ දෙන්න භාවිතා කරන තැන් අනුව. එතකොට මේ 316 කියන කෙනා යොදා ගන්න පුළුවන් කෙමිකල් ලයින් වලට. එතකොට CO ට එහෙම නැත්නම් මුහුද ආශ්‍රිතව තියෙන මුහුද වතුර ගමන් කරන ඒ වගේ දේවල් වලට මේ 316 කියන ප්ලේට් එක හොඳයි. එහෙම නැත්නම් මේ 316 කියන සුදු යකඩ එක හොඳයි. ඊට පස්සේ 304 සහ 304 L කියන එක හොඳයි. ප්‍රෙසර්වේෂන් එතකොට මේ සිංක් වලට එතකොට සාමාන්‍යයෙන් අපි එදිනදා හදන නිෂ්පාදන තියෙන ගෙවල් වල හදන දේවල්. එතකොට ඒකේ හයි කාබන් මේ ලෝ කාබන් තියෙන එක අපි ගන්න සාමාන්‍යයෙන් පයිප්ලයින් මේ වගේ දේවල් වලට ගන්නවා. උඩම තියෙන එක හෑන්ඩ් රේල් එතකොට සිංක් වගේ ගෙවල් වල භාවිත කරන කිචන් උපකරණ සාදන්න ගන්නවා. එතකොට මේකේ ලෝ කාබන් තියෙනවා නම් හැමතිස්සෙම ඒ ලෝ කාබන් එක සාමාන්‍ය එකට වඩා ටිකක් මිලෙන් වැඩි වෙන්න පුළුවන් වගේම ගුණාත්මක භාගයනුත් වැඩි. එතකොට මේ මගේ අතේ තියෙන්නේ මේ ටිකක් තික්නස් එකෙන් වැඩි සුදු යකඩ කොටසක්. එතකොට මේක මේ අපි ස්ටිල් දොරකට අපි ගෙන කොටස් වලින් ඉතුරු මේ කොටස් කැල්ලක්. එතකොට මේක තියෙන්නේ මේ 316 L කියන එක තමයි අපි මේ භාවිතයට අරන් තියෙන්නේ. එතකොට 316 L කියන එක හැමතිස්සෙම මුහුදු වතුර සහ ඔය කියන කෙමිකල් රියැක්ටර්ස් වලට එතකොට ටැංකි වලට ස්ටෝ ටැංක් වලට ඒ වගේ දේවල් වලට විතර භාවිත කරනවා 316 L කියන එක. ඔයාලට දැන් පොඩි අයිඩියා එකක් එන්න ඇති මේ කියන මේ වර්ග හතර කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඊට අමතරව මෙයාට යොදා ගන්න මේ රොඩ් එක. මේ තියන්නේ ඔයාලා ආක් වෙල්ඩින් කරනවා නම් මේ තියෙන්නේ මේ සාමාන්‍ය රතු පාට කලර් එකකින් එන්නේ මේ සුදු යකඩ වෙල්ඩින් කරන්න යොදා ගන්න රොඩ් එකක්. ඒතකොට මේ රොඩ් එක ඔයා භාවිතා කරන්න ඕන මේ 304 කියන මැටීරියල් එක. එහෙම නැත්නම් 304 කියන සුදු යකඩ මේ කොටස් වලට ඔයා යොදා ගන්න ඕනේ E308යි L16 කියන එක. එතකොට මම කියලා දෙන්නම් ඒ මොකක්ද කියලා. මේ E308යි L16 කියන්නේ මෙයාගේ ලෝ කාබන් රොඩ් එකක්. ඒ කියන්නේ මෙයාගේ කාබන් එක අඩුයි. හරිද? මේ වගේම තමයි මේ තියෙන පර්සන්ටේජ් එකට වඩා මෙයාගේ කාබන් රේට් එක අඩුයි. ඒතකොට මෙයාගෙන් මේක වෙල්ඩින් කරනකොට අර කිව්ව කොරෝෂන් එක එන්න තියෙන ඉඩකඩ බොහෝසෙයින්ම අඩුයි. ඒ කියන්නේ කාබන් අපි කිව්වා ක්‍රෝමියම් මේ කාබයිඩ් හැදෙනවා කියලා වෙල්ඩින් එකේ කාබන් වැඩි වුණොත්. ඒතකොට ක්‍රෝමියම් කාබයිඩ් හැදෙන්නේ අපි මේ කියන 308යි L16 කියන රොඩ් එකෙන් වෙල්ඩින් කරොත් මොකද මෙයා ලෝ කාබන් රොඩ් එකක් හින්දා. ඒතකොට මෙයාගේ ලෝ කාබන් නැතුව 308 කියලා විතරක් කියන රොඩ් එකකුත් තියෙනවා. ඒක ටිකක් භාවිතය අඩුයි. විතර භාවිතා කරන්නේ මේ 308යි L කියන එක. ඒක භාවිතා කරන්නේ සුදු යකඩ සඳහා මේ 304 කියන සුදු යකඩ එක සඳහා පමණයි. ඊට පස්සේ මේ 304යි L කියන සුදු යකඩ එක සඳහා ඒත් භාවිතා කරනවා අපි E308යි L16 කියන එකමයි. ඒ කියන්නේ උඩ එකයි යට එකයි දෙකම එකම රොඩ් එකෙන් වෙල්ඩින් කරන්න පුළුවන් වෙයිද? ඔව් පුළුවන්. 304යි L කියන එක 304 සහ 304යි L කියන එක මේ කියන ඉලෙක්ට්‍රෝඩ් එකෙන්ම භාවිතා කරන්න පුළුවන්. මොකද්ද? E308යි L16 කියන එකෙන් මේ දෙන්නම වෙල්ඩින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා මේ L අකුර තියෙනවා කියන්නේ මෙයා ලෝ කාබන් රොඩ් එකක් නිසා. ඊට පස්සේ මේ 316යි 316යි L කියන එක එයා වෙල්ඩින් කරන්න ඕන E316යි L16 කියන රොඩ් එකෙන්මයි. මොකද එයාත් ලෝ කාබන් රොඩ් එකක්. ඒතකොට මෙයාගේ කාබන් පර්සන්ටේජ් එක වැඩි වුණා කියලා ඔයා E316 භාවිතා කරන්න එපා. E316 L භාවිතා කරන්න. මිලෙන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එතකොට යට එකත් වෙල්ඩින් කරන්නේ E316 L කියන එකෙන්ම තමයි. ඒ කියන්නේ මේ දෙන්නම වෙල්ඩින් කරන්න ඕනේ E316 L16 කියන කෝඩ් එක යටතේ එන වෙල්ඩින් රොඩ් එකෙන්මයි. මොකද ඒකෙත් එනවා E316 කියලා විතරක්. එතකොට ඒකේ L නකුරත් නැතුව එනවා. මොකද එහෙම ආවා කියලා ඒත් වෙන්නේ මේ කියන මේ කාබන් ප්‍රමාණය අඩු එකකින් කරන්න එපා. කියන කාබන් ප්‍රමාණය වැඩි එකකින් කරන්න එපා. කාබන් ප්‍රමාණය අඩු වෙල්ඩින් රොඩ් එකකින් කරන්න. ඒතකොට L අකුර ගහලා එනවා නම් ඒක ලෝ කාබන් රොඩ් එකක්. ඊට පස්සේ මෙතන මේ තියෙන රොඩ් වර්ග සාමාන්‍ය. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරපු ඔක්කොම ස්ටයින් ස්ටිල් විතරක් ජොයින් කරන්න. කියන්නේ සුදු යකඩ පමණයි මේ දෙකෙන් ජොයින් කරන්න පුළුවන්. මේක දැන් සුදු යකඩ සහ අපි හිතන්න මයි ස්ටිල් එහෙම නැත්නම් මේ සාමාන්‍ය අපි වෙල්ඩින් කරන වාහනේ කැලලක් අපිට මෙතනට බත් කරගන්න ඕන කියලා. ඒතකොට සාමාන්‍ය මෘදු වාහනේ කොටසක් අපිට මේවා කරගන්න ඕන.
ඒ කියන්නේ ඩිෆරන්ස් ලෝහ දෙකක් අපිට එකට මෙහෙම තියලා වෙල්ඩ් කරගන්න අවශ්‍ය නම් එතකොට අපි ගන්නවා E309L16 කියන රොඩ් එක. එතකොට ඒකෙත් ලෝ කාබන් ඒ රොඩ් එකෙන් පුළුවන් අපිට සාමාන්‍යයෙන් මයි ස්ටීල් කොටසක් සහ SS කොටසක් මෙහෙම තියලා වෙල්ඩ් කරගන්න. එතකොට ඩිෆරන්ස් ලෝහ දෙකක් වෙනස් වර්ගයේ ලෝහ දෙකක් ඒත් අපිට හොඳ වෙල්ඩින් එකක් ගන්න පුළුවන්. ඒ වෙල්ඩින් එක ගන්න නම් අපි E309L16 ඒකෙන් අපිට වෙල්ඩ් කරන්න පුළුවන් MS සහ SS ඩිෆරන්ස් ලෝහ දෙකක් එකට තියලා වෙල්ඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෙල්ඩින් රොඩ් එකේ කියවෙන්නේ 308 කියලා කියන්නේ මෙයාගේ තියෙන ටෙන්සයිල් එක සහ මෙයා භාවිත කරන මොන විදිහේ. ඒතකොට මෙයාගේ ටෙන්සයිල් එක තියෙනවා සාමාන්‍යයෙන් රාතල් 80000ක් මම කිව්වා අර ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක දෙපැත්තට ඇදීමේ බලය. ඒතකොට එයා රාතල් 80000ක් දක්වා ඔරොත්තු දෙනවා. මේ 16 කියන එකෙන් මෙයාගේ කෝටින් එක ගැන කියවෙනවා. ඊළඟට මේ L කියන එකෙන් මෙයා ලෝ කාබන් කියලා කියවෙනවා. මෙයාගෙත් එහෙමයි. මෙයා මේ 316 L කියන එක. එතකොට මෙයා ලෝ කාබන්. මෙයාගේ 316 තියෙනවා මෙතන ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක තියෙනවා 80000ක්. මෙතන 309 L. එතකොට මේ 309 L එකෙත් මේකේ ටෙන්සයිල් එක 80000ක් තියෙනවා. මේ L කියන එකෙන් කියන්නේ ලෝ කාබන් කියන එක. එතකොට මේක සාමාන්‍යයෙන් මේ 16 කියන එකෙන් කියවෙන්නේ මේකේ තියෙන කෝටින් එක. නේද? ඒකට සාමාන්‍යයෙන් අපි මේ වගේ SS කොටසක් යොදාගෙන වෙල්ඩ් එකක් කරනවා නම් මේ කියන ප්ලේට් වර්ග තුන ගැන ඔයාලා අනිවාර්යෙන් අයිඩියා එකක් තියෙනවා. ලෝ කාබන් තියෙන ප්ලේට් වර්ගයෙන් කරන තරමට ඔයාලට ජොබ් එකේ වෙල්ඩින් වල එන්න තියෙන දෝෂය සහ කොරෝෂන් දෝෂ ගොඩක් අඩු කරගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් කමෙන්ට් එකක් දාලා යන්න. මම ඊළඟට මේකේ ටික් වෙල්ඩින් ගැන වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්.